හරි. මම හිතනවා හැමෝටම පැහැදිලිව ඇහෙනවා කියලා. පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරන්න. මා පැහැදිලිව ඇහෙනවා නම්. හරි. Thank you. ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා machine learning boot camp එකේ first day එකට. ඉතින් අද මුලින්ම මාව හඳුන්වලා දෙන්නම්. ඉතින් මම තමයි මේ course එක conduct කරන්නේ. ඉතින් මම TD ජයදීර. මම AML engineer කෙනෙක් විදිහට දැන් ඉන්ඩස්ට්‍රි එකේ work කරනවා. සහ තව startup වල head of AI මම join වෙලා ඉන්නවා. එතකොට මගේ educational impact එක මම අවුරුදු 5ක වගේ experience එකක් තියෙනවා tutor කෙනෙක් විදිහට. ඉතින් මේ අපේ boot camp එකේ second batch එක first batch එක අපි මීට අවුරුදු 3කට කලින් launch කරා. ඉතින් මගේ mission එක තමයි මම හැම වෙලෙම බලන්නේ ඕගොල්ලොන්ට ගැඹුරු concept සරල කරලා හැමෝන්ටම ඒක තේරෙන විදිහට කියලා දෙන්න. ඉතින් ඒක තමයි මගේ expertise එක. ඉතින් අපි වැඩි කතා බහ නැතුව යමු අපි අද session එකට. ඉතින් මේක ඉතින් තවත් එක machine learning course එකක් නම් නෙවෙයි. මේක boot camp එකක්. දැන් boot camp එකක් කියන්නේ තේරුමක් නැති අය ඇති මෙතන. boot camp එකක් කියන්නේ machine course එකකට වඩා කාලයක් continue වෙන හැබැයි ඒක personalized learning path. ඒ කියන්නේ static learning path නැතුව ඒ කියන්නේ ළමයි ගැන අපි හොයලා බලලා ළමයිත් එක්ක ස්ටුඩන්ට්ස් ලත් එක්ක ඉන්ටරැක්ට් වෙලා ඒගොල්ලව end goal එකට ගෙනියන path එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදී අපි ඔයාලව join කරගන්නකොට පොඩි ඔයාලා ගැන විස්තර ටිකක් අපි අහලා තමයි join කරගත්තේ. එනවා දැන් මොනවද කරන්නේ මොන වගේ ලෙවල් එකකද ඔයාගේ knowledge එක තියෙන්නේ. එතකොට එතෙන්දී අපිට ඇනලයිස් කර විදියට ගොඩක් ළමයින්ට තිබ්බ අඩුපාඩු ටිකක් තිබ්බා. ඉතින් මේක මම කියලා දෙන්නම්. ගොඩක් ළමයි කරන වැරදි පාත් එක සහ හරි පාත් එක මම කියලා දෙන්නම්. මෙතෙන්දී machine learning වල හැමෝම follow කරනවා tutorials. එතකොට ඔයාලට පේනවා මෙතන just following tutorials. එතකොට ඒගොල්ලෝ mathematical knowledge එක ignore කරනවා. ඒ කියන්නේ ඒක ඉගෙන ගන්න නැහැ. machine learning අද කාලෙදී mathematical knowledge එකක් නැතුව ඉගෙන ගන්නත් පුළුවන්. ඒක මම කියලා දෙන්නම්. ඒක library code developer කෙනෙක් විදියට තමයි එයා ඉගෙන ගන්න. හරිද? එතකොට දැන්ට machine learning course continue කරලා ඉන්න අය ඇති. ඒගොල්ලොන්ට උනත් ඒ drawbacks එක වෙන්නේ එතන. හරිද? ඊට පස්සේ අපි එයා මෙන්න only library code එතකොට ඊළඟට යාට new problem එකක් ආවම මේක solve කරගන්න බෑ. මොකද machine learning කියන්නේ හැම වෙලාවෙම industry එකේදී එකම දේ නෙවි ඔයාට මුණ දෙන්නේ. විවිධ problems එනවා. ඒතර requirement gathering එකකදී ආවට පස්සේ ඔයා කොහොමද ඒකට හරියන machine learning වලින් කොහොමද මේකට problem එක solve කරන්නේ? ඒ විදිහට අපි මේකෙදී කියලා දෙනවා. අපිට අපි මේකෙදි continue කරාම ඔයාට new problem එකක් ආවම පුළුවන්. deep understanding එකක් තියෙනවා mathematical and programming language එක ගැන. එතකොට machine learning ගැනත් ඔයාට එහෙමයි. එතකොට ඔයාට from the scratch මුල ඉඳන්ම implement කරනවා. දැන් මෙතන machine learning කරලා තියන අය ඉන්නවා නම් ඔයාත් දන්නවා ඇති. අපි scikit-learn වගේ libraries use කරනවා. එතකොට මේ library ඇතුලේ තියෙනවා model.pit කියලා වගේ function. හරිද? ඉතින් මේ ෆන්ක්ෂන් එක ඔයාලා කෝල් කරලා මොඩල් එකක් ට්‍රේන් කරලා ඇති. හැබැයි ඔය ෆන්ක්ෂන් එක ඇතුලේ වෙන මැතමැටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක දන්නේ මෙතනින් කවුද? ඒක ඇතුලේ මොන වගේ දෙයක්ද වෙන්නේ? ඒකේ සූත්‍රය කොහොමද? ඒක දැනගෙන නෙවි ගොඩක් ළමයි මේක ඇප්ලයි කරන්නේ. අපි මේකෙදී අන්නේ වගේ ලයිබ්‍රරීස් වල තියෙන ෆන්ක්ෂන් මැත්ස් නොලෙජ් එක ඇතිව Python වගේ language වලින් මේ function එක implement කරන විදිය from the scratch කියලා දෙනවා. එතකොට ඔයාට මොකද එතන වෙන වාසිය? ඔයාට අලුත් problem එකක් ආවම custom ML algorithm එකක් build කරන්න. එතකොට ඔයාගේ research එකේදී architectural විදියට මේක කරන්න. ඒ කියන්නේ ගැඹුරට මේක කරන්න. ඒ කියන්නේ දැන් research එකකලා අපි library එකක් use කරලා මේක call කරලා කරන්නේ නැහැනේ. එතෙන්දී ඔයා new theme එකක් හොයාගන්න ඕනේ. එතකොට ඒ වගේ දේවල් වලදී පුරුදු වෙනවා. ඒතර ඔයා මේක ඇත්තටම ඉංජිනේර කෙනෙක් විදියට හිතන්න පුරුදු වෙන දෙයක්. ඉතින් ඒක තමයි මම කියන්නේ මේක 2026 දී
ඔයාට සිංහලෙන් මැෂින් ලර්නින් ඉගෙන ගන්න තියෙන හොඳම තැන තමයි මේක. මම ඉස්සරහට ඒක පැහැදිලි කරන්නම් ඇයි අපි ඒකට එක්ස්පර්ට්ල වෙන්න කියලා. ඔයාලට දැන්ට තියෙන වැඩිම ලර්නින් ටියුටෝ එකන් ලර්නින් ලෙක්චර්ස් ප්‍රමාණයක් කව කරන සිංහලෙන් උගන්නන එකම බූට් කෑම්ප එක තමයි අපේ. ඉතින් අපේ එක ගොඩක් 80000 ලක්ෂ වගේ මුදලකට නෙමෙයි. මේක ඔයාලගේම ඉල්ලීම මත අපි මේක සෙකන්ඩ් බැච් එක ලොන්ච් කිරීමක් පමණයි. ඉතා පොඩි මුදලකට. හරි. ඉතින් අපි බලමු අපි ඊළඟ පාත් එකට යමු. අපි මෙතන දැන් ඔයාලා ඉගෙන ගමු. ඔයාලා කවුද? එතකොට මෙතන ඉන්න අයකින් අපි කැටගරීස් 4කට බෙදලා තියෙනවා. එතකොට මම මේක කියනකොට ඔයාලා හිතාගන්න මම මේ කැටගරියකට මම අයිති වෙන්නේ මේකට. එතකොට ඒ විදිහට ඔයාලා හිතාගන්න ඕනේ. අපි බලමු the absolute beginners first category එක. ඊට පස්සේ developers ලා ඉන්නවා. Q&A session එකක් තියෙනවා. ඒකෙදී ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එතකන් අපි පොඩ්ඩක් අහගෙන ඉමු. මේක මාස දෙකක් යන බූට් කැම්ප් එකක්. ඒක මම පැහැදිලි කරන්න. මේ මාස දෙක ඇතුළත learning parts personalized learning parts තියෙනවා. ඒතර ඔයාලට reliable දවසක තමයි අපි පවත්වන්නේ. ඒක මම කියන්නම් මේ වෙලාවේදී. හරි. දැන් අපි මෙතෙන්ට එමුකෝ. දැන් මේකෙදී absolute beginners ලා ඉන්නවා first කාණ්ඩයට. දෙවෙනි කැටගරි එක විදිහට developers ලා ඉන්නවා. තුන්වෙනි එකට career seekers ලා ඉන්නවා සහ හතරවෙනි එකට academic researchers ලා ඉන්නවා. හරි. දැන් අපි යමු absolute beginners. හරි. මේගොල්ලෝ කෝඩින් දැනුමක් නැහැ, mathematical knowledge එකක් නැහැ. හරියට ML කියන්නේවත් මොකක්ද කියන එකට ඒගොල්ලොන්ට අවබෝධයක් නැහැ. හරිද? ඉතින් මේ කියන්නේ මේක ලැජ්ජ වෙන්න කාරණයක් නෙවෙයි. ඔයගොල්ලෝ මේකට ඉගෙන ගන්නනේ. එතකොට මේ අයට වුණත් අපේ බූට් කැම්ප් එක ගැලපෙනවා කියන එක තමයි මම මෙතෙන්දි කියන්නේ. ඒක තමයි මම මෙතන පෙන්නන්නේ. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ෆලෝ කරන්න ඕන රෝඩ් මැප් එක. ඉතින් මේගොල්ලෝ මේ විදිහට එනවා. මේ කට්ටිය එක්කෝ එයාගේ කැරියර් එක ස්විච් කරනවා වෙන්න පුළුවන් මැෂින් ලර්නින් වලට. නැත්තම් එයා after A level වගේ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අය මෙතෙන්දී අපි ෆලෝ කරනවා එයාලට මුලින්ම ලොජික්ස් ගැන ප්‍රෝග්‍රෑමින් ගැන අපි උගන්වනවා. ඊට පස්සේ මැතමැටිකල් නොලෙජ් එක මේ මැෂින් ලර්නින් සඳහා අවශ්‍ය ඒ දේ අපි කියලා දෙනවා. ඊළඟට මෙයාට step by step from the scratch machine learning අපි course එක continue වෙන විදිහට යනවා. දැන් මේ පල්ලෙහෙන් road map එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේකේ තියෙන්නේ ඔයාලා මේ සම්පූර්ණ මේ categories 4 ගත්තම මේ සම්පූර්ණ අයම ඉන්න categories 4 සහ ඒගොල්ලොන්ට තියෙන final goals. දැන් ඔයාලගේ අපි ෆෝම් එකක් දැම්ම Google ෆෝම් එකක්. ඒකෙදී අපි අඳුරගත්ත වැඩිම ප්‍රතිශතයක් ඉන්නේ හරියටම machine learning ඉගෙන ගන්න. මෙන්න මෙතන. To build a strong fundamentals ML from scratch. එතකොට මේක goal එක. තව කට්ටියක් ඉන්නවා find ML jobs. එතකොට ඒක තමයි ඔයගොල්ලෝ මෙතන ඉන්න පිරිසෙන් දෙවෙනියට හිටියේ ML job එකක් internship එකක් හොයන්න බලාපොරොත්තු වෙ මේකට ආපු අය. එතකොට ඊළඟට ඒගොල්ලොන්ගේ රිසර්ච් එක සක්සස්ෆුලි කරගන්න බලාගෙන ආපු අය. ඉතින් මෙතෙන්දී ඔන්න දැන් මේ බිග්ිනර්ස් ලා ඉන්නේ මෙතන. ඔයා මුලින්ම ඉගෙන ගන්න ඕන ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක සහ ඒ කියන්නේ මුලින්ම ඩෙවලොපර් කෙනෙක් වෙන්න ඕන. හරිද? එතකොට ඒ කියන්නේ දැන් මැෂින් ලර්නින් ඉගෙන ගන්නත් ඒව ඩෙවලොප් කරන්න ඕන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් ඕන. එතකොට ඩබල් OP concept ටික ෆලෝ කරන්න ඕන. ඒ ටික අත්‍යවශ්‍යයි. එතකොට ඩෙවලොපර් කෙනෙක් වුණාට පස්සේ අන්න එතන ඉඳන්වා අන්න මැෂින් ලර්නින් මේ බූට් කැම්ප් එක ඉගෙනගෙන මෙන්න හොඳ ML බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. එතනින් එහාට වාට පුළුවන් ඔන්න ජොබ් එකක් හොයා ගන්න ඕන. මොකද මෙතනින් නවතින්නේ නැහනේ. වාට ML ජොබ් එකක් හොයා ගන්න ඕන එහෙම යන්න පුළුවන් මේ පාත් එකේ. නැත්තම් වාට ඔන්න යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලගේ රිසර්ච් එක ඒ විදිහට සක්සස් කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඇබ්සලූට් බිගිනර්ස් ලට ওই පාත් එකේ තමයි යන්න තියෙන්නේ. හරි. ඊළඟට ඩෙවලොපර්ස් ලට ඔයාලට දෙන only coding skill පමණයි. coding skill පමණයි.
ඒගොල්ලොන්ට මැතමැටිකල් නොලේජයක් සහ ML බේසික්ස්වත් දන්නේ නැහැ. තොට ඒගොල්ලොන්ට තව අයිඩිය එකක් නැහැ ප්‍රොඩක්ෂන් එක කොහොමද ML ඇප්ලයි වෙන්නේ ඊළඟට රිසර්ච් එක දැන් කටිනිය වෙනවා මේ ගොල්ලොන්ටත් ඒ පැත්තට යනයට එතොට ඒගොල්ලොන්ට රිසර්ච් ඇල්ගොරිතම්ස් ගැන අවබෝධයක් නැහැ මෙතෙන්දී අපි මේ ගොල්ලොන්ට කරනවා කෝ ෆවන්ඩේශනල් මැතමටිකල් බැක්ග්‍රවන්් එක අපි from the scratch කියලා දෙනවා ඊළඟට කොහොමද ස්කේලබල් ප්‍රොඩක්ෂන් රේට් ඇපලිකේෂන් එක හදන්නේ සහ රිසර්ච් එකට හෙල්ප් එකක් දෙනවා අපි ඒකට විවිධ ශේෂන් තියෙනවා අපි මේක ඇතුළෙදී හරිද තොට ඒගොල්ලොන්ටත් මේ පාත්තක යන්න පුළුවන් හරි පැහැදිලි ඇති එස කැරිය සීකස්ලන්න ඒගොල්ලුති මේවා ඉන්න ඔන්න හැ මෙතන ඉඳගෙන අන්න අපේ කෝස්ස එක පලෝ කරලා ඒගොල්ලොන්ට ජොබ් එකක් හදාගන්න ලෙවල් එකට යන්න පුළුවන් තොට මේගොල්ලු මොනවද දැනගෙන ඉන්නසා නොදන්න තොට මේගොල්ලෝ ටියවටෝරියල් හෙල්ල එක කිර වෙලායින් මොකද වල දන්නවා ටියවටෝරියල් බල්ලම ජොබ් එකක් හොයන්න බැහැ එතකොට මේගොල්ල හැමදාම ටියවටෝරියල් ෆලෝ කරනවා එතකොට ටියවටෝරියල් හෙල්ල එක හිර වෙලා ඉන්නවා ස මේගොලොන්ට ප්‍රොඩක්ෂන් රේඩ් පෝට් ෆෝලියෝ එකක් ඉන්ටවියවර්ට පේස් කරන්න කෝමද ඒ වගැන අවබෝධයක් නැහැ ඉතින් අපි මොකද කරන්නේ අන්න එන්ටන් ඉන්ඩස්ට්‍රී ලෙවල් ML පයිපලයින්ස් අපි බිල් කරනවා ප්‍රොජෙක්ස් බිල් කරනවා අපේ කැප්ස්ටෝන් ප්‍රොජෙක්් දෙකක් තියෙනවා හැකතන්න එකක් තියෙනවා එමං ඉස්සරාදි කියන්න එකන අද ශිෂණ එක මිස්සරා තියෙනවා ඒ කතා කරන්න ඊළඟට වාට ජොබ් රෙඩි පෝට් ෆෝලියෝ එකක් අපි බිල් කරනවා ඊට පස්සේ වාට අපෙන් පොඩි කැරිය ගයිඩන්ස් වගේ දේවල් අපි ඕගොල්ලොන්ට ලබල දෙනවා එතනින් වාට පුළුවන් අන්න ජොබ් එකක් යන පාත් එකට යන්න එකැන්වා මෙත්තන ලෙවල් එක ඉන්නවනම් වාට අනිවාරෙන් මෙන්න මේ ලෙවල්ස් වල මොනහරි මගැරීමක් වෙන් තියෙන්න්න පුළුවන් එතකොට වාට කියන්න බැහැ මෙත්තන ඉන්නවනම් වා මේ ජොබ් එක ෆයින් කරගත්තේ නැත්තේ හොයාගත්තේ නැත්තේ මෙත්තන ඉඳන් ඉස්සරහට යන අඩුපාඩුවක් ඉස්සරහට යන අඩුපාඩුවක් නිසා වෙන්න පුළුවන් කියලා වාට කියන්න බැහැ හැබැයි වාට මෙතනත් අඩුපාඩු තියෙන්න පුළුවන් මේවයි හරිද ඉරින් මුල ඒක හරියටම අඳුරගෙන ඒ අපි ඔයාගෙන් අඳුර ගන්නවා ඊට පස්සේ වාට ගැලපෙන පාත් එක තමයි අපි මේ බූට් කැම්ප් එකේදී කරන්නේ ඒක තමයි මේ බූට් කැම්ප් එකේදී විශේෂත්වය හරි ඉතින් ඇකඩමික් රිසර්චර්ස් ඉන්නවා ඊළඟට ඒගොල්ලොන්ට මොකද ඒගොල්ලෝ කොපි පේස්ට් කරනවා ලයිබ්‍රරීස් පමණක් පාවිච්චි කරනවා ඉතින් ලයිබ්‍රරීස් විතරක් පාවිච්චි කරලා වාට ෆයිනල්ලිය රිසර්ච් එකක් කරන්න බැහැ මොකද ඒකෙදී අපි අලුත් දෙයක් හොයා ගන්න ඕන ඉතින් අපි මේකෙදී එයාට ඉන්ඩෙප් නොලේජ් එකක් නැහැ වයිවල්ට ෆේස් කරලා පුරුද්දක් නැහැ ඉතින් අපි මේකෙදී ඩීප් මැතමැටිකල් ඇන් ආකිටෙක්චරල් නොලේජ් එකක් මුල ඉඳන්ම කියලා දෙනවා ඊට පස්සේ අපි ට්‍රේනින් සෙෂන් තියෙනවා කොහොමද වයිව එක කරන්නේ ඒ වගේ ප්‍රැක්ටිකල් සෙෂන් තියෙනවා ඔයාට වයිවේකදී මොනවගේ ප්‍රශ්න දහන්නේ ඒකදිවත් උත්තර දෙන්න ඕනේ කොහොමද ඒ වගේ දේවල් පවා අපි මෙතෙන්දී ටැක්ටිකල් සෙෂන් පවත්වනවා හරි ඊළඟට මේක කෝස් එකේ සමරි එකක් මේකේ ලර්නින්ස් ලෙක්චර්ස් 200කට වඩා ප්‍රමාණයක් තියෙනවා ඒක දැනට තියෙන වැඩිම ලෙසන් ප්‍රමාණයක් කවර් කරන 2 months බූට් කැම්ප් එකක් ඉතින් මේකෙදී හැමෝන්ටම වැලි ලින්කින් ෂෙයා කරන්න පුළුවන් වැලිඩේෂන් URL එකක් එක්ක ලැබෙන සර්ටිෆිකේට් එකක් හැමෝන්ටම ලැබෙනවා එතකොට මේ කෝස් එක කරන්න ඔයාට මොබයිල් ෆෝන් එකකින් ඕනම ඩිවයිස් එකකින් මේක ෆලෝ කරන්න පුළුවන් 2026 වගේ වෙනකොට මේකට කම්පියුටර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට ෆෝන් එකකින් වුණත් මේ කෝස් එක ෆලෝ කරලා කරන්න පුළුවන් මොකද Google මේ cloud environment තියෙනවා එතකොට cloud environment එක ෆෝන් එකෙන් වුණත් ඔයාලට access කරලා මේක කරන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට exercises 50ක් වගේ මේක කරන්න තියෙනවා 2 industry level projects තියෙනවා සහ mini hackathon එකක් තියෙනවා ඉතින් මේ mini hackathon එක දාන්න හේතුවක් තමයි ඕගොල්ලොන්ට සමහර විට ඕගොල්ලොන්ගේ pet project එකක් මොකක් හරි ඔළුවේ idea එකක් ඇති මම machine learning ඉගෙනගෙන ඔයාගෙම අලුත් අයිඩියා එකක් ඇති ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙදී
අපි අවස්ථාව ලබා දී තියෙනවා ඔයාට මේක ඔයාගේම අයිඩියා එක ඉම්ප්ලිමන්ට් කරනවා අපි ඒක ගයිඩ් කරනවාට අමාරු තැන් වලට හෙල්ප් කරනවාට මේක මෙහෙම කරන්න ඒතකොට ඒ හෙල්ප් එක අපෙන් දෙනවා හැකතන් මිනි හැකතන් එකේදී ඊළඟට මේකෙදි අවසානයේදී හොඳම කෙනාට අපි එක ප්ලේස් එකයි තෝරන්නේ ෆස්ට් ප්ලේස් විතරයි තෝරන්නේ ඒකෙදි ඔයාට යම්කිසි වටිනා ගිෆ්ට් එකක් ලැබෙනවා හරි ඒ විදිහට තමයි යන්නේ. ඉතින් මේක කෝර්ස් කරිකියුලම් PDF එක ඔයාලට මම හිතන්නේ අපේ පැත්තෙන් ෂෙයා වෙලා ඇති. හැබැයි අපි දැන් ඒක පොඩ්ඩක් කතා කරමු මොනවද මේකෙදි ඔයාලට ලර්න් කරන්න කියලා අපි. ස්ක්‍රීන් එක මම හිතන්නේ පේන්න ඕන. පේනව නේද පැහැදිලිව? පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරලා thank you හරි මේක මෙහෙම තමයි අපි පටන් ගන්න. ඉතින් මේ මම මේකත් කියන්නම් මේ ෆ්‍රී ජොයින් වෙන්න පුළුවන් විදිය ජොයින් වෙන්නේ කොහොමද එතකොට කොහොමද මේකට මුදල් ගෙවීම් කරන්නේ ඒ විදියට මම කියලා කියන්නම් ඒවා. ඉතින් මේකේ ඕවර්විව් එක ආයි කියන්න අවශ්‍ය නැහැ. ඔයාලට මේකෙදි දැන්ටමත් මම කතා කරා. ඉතින් මේකේ ලර්නින් ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. ඉතින් මේකෙදී මම කියපු දේවල්ම තමයි තියෙන්නේ. අපි රියල් වර්ල්ඩ් ප්‍රොජෙක්ට්ස් මේක බිල්ඩ් කරනවා. මේකෙදි විශේෂත්වය වෙන්නේ අපි ප්‍රොජෙක්ට් එක කියන්නේ රියල් වර්ල්ඩ් ප්‍රොජෙක්ට් එක කිව්වම දැන් රියල් වර්ල්ඩ් ප්‍රොජෙක්ට් එක හදන එක වෙනම දෙයක්. රියල් වර්ල්ඩ් එක්ස්පීරියන්ස් එක කියන්නේ ටැක්ටිකල් එක්ස්පීරියන්ස් එක දෙන එක වෙනම දෙයක්. මෙතෙන්දී අපි කලයන්ට් කෙනෙක් ඇවිල්ලා මීටින් එකකට රික්වයර්මන්ට් එක කියන තැන ඉඳන් ඒ කියන්නේ ඒ ඇත්තම පරිසරයක වෙන විදියට අපි මෙතෙන්දී මීටින් එකකට ක්ලයන්ට් කෙනෙක් ගෙන්නවලා ඒකෙදී ආට රික්වයර්මන්ට් එක කියලා ඉතින් අපි කොහොමද මේකට සොලියුෂන් එක හොයන්නේ අන්නේ විදියට රියල් බිස්නස් සිනාරියෝ එක වැඩ කරන විදියට අපි ඒක ප්‍රැක්ටිකල් සෙෂන් එකක් විදියට කරන්නේ. හරිද? හරි. ඉතින් මේකෙදී අපි බිගින ලෙවල් එකේ තමයි මේ කෝස් එක තියෙන්නේ. හැබැයි ඉන්ටර්මීඩියට් ලෙවල් එකට අවසානයේදී යනවා. ඇඩ්වාන්ස් ලෙවල් එකට යන එක වාගේ හැකතන් එකේ ප්‍රොජෙක්ට් එක මත තීරණය වෙනවා. මොකද ඒක කියන්න බෑ. ඊට පස්සේ ඔයාලට මේ ප්‍රීරික්විසිට් ගැන කතා කරා. මේක කෝස් එක 2 month program එකක්. මම කියන්නම් මේකෙදි පේමන්ට් එක අපේ මුළු කෝස් එකම 12000ක් වගේ වෙන්නේ. ෆුල් පේමන්ට් එක කරනවා නම් ඔයාට කෝස් එකට ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා රුපියල් 2000ක. ඔයාට එතකොට කෝස් එකට 10000 තමයි පේමන්ට් එක කරන්න ඕනේ. ෆුල් පේමන්ට් එක එක සැරේ කරනවා. එතකොට මේක ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එක කරන්න පුළුවන්. එතකොට ෆස්ට් මන්ත් එකේ 6000ක් සහ සෙකන්ඩ් මන්ත් එකේ 6000ක් විදියට. එතකොට මම කියන්නම් මේකෙදී සාමාන්‍යයෙන් දැන් අපේ තියෙන්නේ මෙන්න මේ විදියට අපේ දැන් ෆස්ට් ඩේ එක පටන් ගන්නේ ජූලි 11 ඊට පස්සේ සෙකන්ඩ් ඩේ එක ජූලි 12 ඊළඟට 13 14 අපේ නැහැ අපි ඊළඟට තියෙන්නේ ජූලි 15 ඉතින් 15 පේඩ් සෙෂන් එකක් තියෙන්නේ එතකොට ෆ්‍රී සෙෂන් එක තියෙන්නේ 11 12 පමණයි එතකොට ඔයාට මේකදී පේමන්ට් එක කරන්න දවස් දෙකක් නෙවෙයි තුනක් තියෙනවා හැබැයි 3 තිබ්බට වාට මේ ජූලි 15 ඉඳන් සාමාන්‍යයෙන් දවස් 5ක් වගේ යනකම් කාලයක් ලැබෙනවා මොකද අපි ඒක රෙකෝඩින් එක දෙනවා සහ ෆස්ට් ඩේ එකේදී මේ 15 ඉඳන් පොඩ්ඩක් සෙට් වෙන්නේ අර Python වල බේසික්ස් වගේ. එතකොට ඔයාට ඒක අත්හැරුණාට ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක ඒ දවසේම අප්ලෝඩ් වෙනවා. අපේ LMS එකට ඔයාට ඇක්සස් ලැබෙනවා. එතකොට LMS එකෙන් බලන්න පුළුවන්. මැටීරියල්ස් ඔක්කොම මෙතන තියෙනවා. ඒක නිසා ඔයාට මේ ජූලි 15 ඉඳන් දවස් 5ක් යනකම් ජොයින් වෙන්න පුළුවන්. හැබැයි අපි සීමිත පිරිසක් ගන්නෙ. එතන 100ක් විතර අරගෙන කරන්න බෑ. අද දවසේදී ගොඩක් අය ජොයින් වෙන්න ගැටලුවක් තිබ්බ. මොකද ඒගොල්ලන්ට මේ එක එක හේතු ඔය එක්සෑම් තියන අය හිටියා. එතකොට ඒගොල්ලෝ රෙකෝඩින් එක අද ෆලෝ කරනවා කිව්වා. ඒක නිසා රෂ් එකක් නැහැ කියලා හිතන්න එපා. ඉක්මන් වෙලා ඔයාගේ ෂීට් එක වෙන් කරගන්න. හැබැයි අපි ගන්නේ 60ක් වගේ ප්‍රමාණයක්.
60ට ඉක්මන් වුණොත් එතනින් එහා තව ගන්නෙ නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. හැබැයි ඒතවට සෙකන් පේමන් එකන ෆස් පේමන්ට් එක වුණත් එහෙම තමයි ෆස් පේමන්ට් එක මේ කරන මේ ඉන්ස්ටෝලන් පේමන්ට් එක කරනවා නම් ජුලි 15 ඉඳන් දවස් 5ක් ඇතුළත කරන්න පුළුවන්. වඩා හොඳ ඉතින් ඔයාට පුළුවන් නම් ජුලි 15 ඒ පේමන්ට් එක කරලා වාගේ තැන වෙන් කරගන්නවා නම් හරි. දැන් අපි එමු මේ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැන. මේ කන්ටෙන්ට් එක අපි කතා කරමු මොනවද අපි කතා කරන්නේ කියලා. ඉතින් මේකෙදී ඔන්න මේක කියලා තියෙනවා මේක කාටද සූටබල් වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක. හරි. ඉතින් මුලින්ම අපි පටන් ගන්නවා මැෂින් ලර්නින් බේසික්ස් කියලා අපි තියෙනවා. එතකොට එතෙන්දී අපි කතා කරනවා අද කතා කරනවා මේ අද ඉගෙනීමක් කරනවා මේ කෝස් එක ගැන කතා කරන එකම නෙවෙයි. ඉතින් මොකද්ද මැෂින් ලර්නින් කියන්නේ කියලා අපි මුල ඉඳන්ම ඒක පැහැදිලිව කියලා දෙනවා. එතකොට මෙතෙන්දී දැන් මැෂින් ලර්නින් ටිකක් හරි දන්න ඉන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ පොඩ්ඩක් ඒක අහන් ඉන්න. මොකද ඔයගොල්ලොත් ඒ වගේම යම් දවසක නිහතමානී වෙලා අහන් ඉන්න මේ මොකද බැරි අය ඉන්නව මෙතන පුළුවන් අයත් ඉන්නවා. එතකොට ඔයා ඒක සාවධානයෙන් අහන් ඉන්න. හරි. එතකොට අපි මැෂින් ලර්නින් ගැන කතා කරනවා. ඊට පස්සේ මේක මැෂින් ලර්නින් වල තියෙනවා විවිධ types category sub categories කියන්න පුළුවන්. ඉතින් ඒව කතා කරනවා. ඊළඟට අපි Python basics වලට එනවා. Python basics වල අපි machine learning වලට අවශ්‍ය වෙන basics ටික cover කරනවා සහ double OP මෙතෙන්දි cover කරනවා level 2 එක විදියට. මේකෙදි මේ environment එක තැන ඉඳන් අපි සරලව මේවා කියලා දෙනවා. ඊළඟට level 3 එකට ආවම අපි කරන්නේ මේ NumPy කියන series එකේදී මේක තමයි අපි machine learning වල කියන්නේ calculation කරන. දැන් අපිට Python වලින් calculation කරන්න පුළුවන්. හැබැයි ඒක එච්චර fast නැහැ. අපිට තියෙනවා වෙන library එකක් NumPy කියලා මේ calculation ඉක්මනින්ම කරගන්න පුළුවන්. ඉතින් මේක අපි level 3 එකේ ඉගෙන ගන්නවා. මොකද මේක ඉගෙන ගන්න ඕනේ. මේකෙදී පොඩි matrices operation ඒවත් cover වෙනවා. හරි. ඊට පස්සේ level 4 එකට ආවම level 4 එකේදී අපි data pre-processing and data visualization කතා කරනවා. මේක machine learning වල වැදගත්ම කොටසක්. මොකද මේක අපි මොඩල් එකක් හදනකොට මේකේ දෙන data අපි කොහොමද තියෙන්න ඕනේ කියන එක තමයි මේකෙදී අපි කතා කරන්නේ. කියන්නේ data අපිට ඇත්ත real කියන්නේ අපි data collect කරගත්තම මේවා අපිට කෙලින්ම මොඩල් එකට යූස් කරන්න බෑ. මේවායිදී data හිස් තැන් තියෙනවා. නැත්නම් වෙන formats තියෙනවා, errors තියෙනවා. මේ data අපි ඒ කියන්නේ මොඩල් එකට ෆීඩ් කරන්න සුදුසු සම්මත format එකකට හදන එක තමයි data pre-processing කියන්නේ. ඊට පස්සේ data visualization කියන්නේ අපිට මේවා machine learning engineering theory ඔස්සේ අපිට මේවා visualize කරලා බලන්න අවශ්‍ය වෙනවා. මේවා accuracy එක කොහොමද, data වල spread එක කොහොමද, mean එක කොහොමද, outliers තියනවාද, ඒ දේවල් දැන් visualization තේරෙන්නේ නැත්නම් මම සල්ලා කියන්නම් ඔයාලා පොඩි කාලේ ප්‍රස්ථාර තියෙන්නේ. ප්‍රස්ථාර අන්නේ විදියට අපි මේකේ ප්‍රස්ථාර බලන එක තමයි data visualization කියන්නේ. හරිද? හරි. ඒවා කතා කරනවා අපි මෙතෙන්දී කොහොමද මේවත් එක වැඩ කරන්නේ කියලා. දැන් මේ මම සරලම කරලා මෙතෙන්දී කියන්නේ කවුරුවත් හිතන්න එපා මේක හරි සිම්පලි කියලා. මොකද පළවෙනි දවසේම මට ඔයාලට තේරෙන්නේ නැති වචන ගොඩක් කියලා ඔයාලට මේක ඇඩ්වාන්ස් දෙයක් කියලා ඔයාලා බය කරලා මේක මාකටිං පොඩි කෑල්ලක් කරගන්න මට අවශ්‍ය නැහැ. මෙතෙන්ට එන්න ඕන මේකට ඒ කියන්නේ උනන්දුව මේක ඉගෙන ගන්න ඕනම කියලා හිතෙන ඇත්තම රික්වයර්මන්ට් එකක් තියෙන ටික දෙනෙක් පමණයි. මොකද මේක මාකට් කරලා එහෙම කරන්න ඕන දෙයක් නෙවෙයි. ඒක නිසා මම මේක දැන් අද ඇවිල්ලා ඉන්න සරලම කෙනාට තේරෙන විදියට තමයි කියලා දෙන්නේ. එතකොට හිතන්න එපා මේක මේ සරල දෙයක් කියලා ගන්න එපා. මේ සරලව මම මේක වචන දෙක තුනකින් මේ ලෙවල් එකක් පැහැදිලි කරාට ඒක එහෙමයි කියලා ඔයා තේරුම් ගන්න. හරි. ඊට පස්සේ ලෙවල් 5 වලදී අපි ඔන්න මැෂින් ලර්නින් වලට අවශ්‍ය වෙන math
mathematical background එක අපි කතා කරන්නේ. කියන්නේ statistic probability ඊට පස්සේ අපි ඔය පොඩි කාලේ ඉගෙන ගත්ත mean median mode මධ්‍යන්නය මාතය ඒ ටික ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි මේකෙදී probability basics ඉගෙන ගන්නවා. ඊට පස්සේ normal distribution, අවකලනය, අනුකලනය, Z-code table ඒ දේවල් ඔක්කොම cover වෙනවා. ඊට පස්සේ random sampling ඒ වගේ අපි මේ mathematical background එක සේරම මේකෙදී cover කරනවා. සහ දැන් මේකෙදී ඉගෙන ගන්න දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේක මේ max background එක මම A level කරලා තියෙනවා. එතකොට මට මේ කෑල්ල අවශ්‍යතාවයක් නැහැ නේ කියලා. ඒක වැරදි. ඒ කෙනෙක්ට උනත් මෙතන ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මොකද ඔයා ඉගෙන ගත්තේ writing, ඒ කියන්නේ කොලේක ලියන mathematical background එකක්. ඔයා ඒකෙදි ගණන් හැදුවා. හැබැයි අපි මේක ගණන් හැදීම පමණක් නෙමෙයි මේක Python වගේ language වලින් කොහොමද මේක implement කරන්නේ? දැන් normal distribution එක කොහොමද Python වලින් implement කරන්නේ? ඒක දන්නේ නැහනේ. එතකොට ඒ background එකක් තියෙන කෙනෙක්ට වුණත් මෙතෙන්දී ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ අපි යනවා supervised machine learning. ඉතින් supervised machine learning එක මම දැන් මෙතන කියන්නේ නැහැ මොකක්ද මේ supervised machine learning කියන්නේ කියලා. ඉතින් supervised machine learning කියන්නේ machine learning වල subset එකක්. ඉතින් ඒකෙදී අපි කතා කරනවා simple linear regression. මේකෙදී වැදගත්ම දේ තමයි දැන් මම කිව්වනේ දැන් මේක සමහර අය ගොඩක් අය ඉගෙන ගන්න machine learning වල තියෙන simple linear regression, multiple linear regression. හරි කතා කරා sklearn එක ගත්තා, data set එකක් ගත්තා. Kaggle එකෙන් data set එකක් ගත්තා, train කරා model එක 90%යි, accuracy එක good. හරි එහෙමයි කියලා. නෑ මේක practical world එකේදී 90% වුණත් model එකක් fail වෙන අවස්ථා 80%ක්ම තියෙනවා. එතකොට මේකෙදී අපි කියලා දෙනවා firstly අපි කියලා දෙනවා මේක කොහොමද evaluate කරන්නේ. ඒ කියන්නේ මේකෙදී කොහොමද අපි මේ failure එක හොයාගන්නේ, error detection. ඊට පස්සේ මේක කොහොමද overfitting underfitting වෙන්නේ. ඒව කොහොමද fix කරන්නේ. ඒවෙදී industry level භාවිතා වෙන tools මොනවද? ඒ දේවල් අපි කතා කරනවා. සහ අන්න මම කිව්වා මෙන්න මේ බලන්න gradient descent theory. මේ තියෙන්නේ අර machine learning වල තියෙන අර library එක ඇතුලේ ඔයා call කරන library එකේ function එකේ call කරන පොඩි function එකක්. ඒකට ඒක අපි Python use කරලා from the scratch implement කරනවා. දැන් model.fit කියන එක අපි හදන්නේ නැහැ. ඒ කියන්නේ අපි model.fit කියලා ලියන්නේ නැහැ. අපි ඒක Python වලින් mathematical max background එක ඉගෙනගෙන නේද දැන් එතෙන්ට එන්නේ. එතකොට Python වලින් ඒක අපි implement කරනවා. බය වෙන්න එපා. ඒක කරන්න පුළුවන්. ලේසි දෙයක්. මම මේ මාස දෙක ඇතුළත ඒක ඔයාලට කියලා දෙනවා. එතකොට ඊළඟට මේ අපි දැන් model evaluation මේ training split කියලා ඔයාලා කඩනවා දන්නවා ඇති මෙතන ඉන්න අය. ඉතින් මේක training split කියලා කොහෙත්ම මේ industry level එකේදී එහෙම කඩන්නේ නැහැ. මොකද මේක මේ කියන්නේ එක පැත්තකට bias වෙන්න පුළුවන්. අපි හිතමු කියන්නේ ලේසිම data set එකක් training වලට ඇවිල්ලා අමාරුම data set එකක් test වලට ගියොත් එතන තියෙනවනේ. එතකොට ඕගොල්ලොන්ට තේරෙනවා. එතකොට අපි industry level එකේදී මේ training test split වලින් නෙවෙයි මේවා කරන්නේ. එතකොට ඒවා අපි කියලා දෙනවා කොහොමද එහෙම කරන්නේ කියලා. ඊළඟට level 7 එකත් machine learning වල subset එකක්. classification අපි ඉගෙන ගන්නවා unsupervised machine learning යටතේ. ඉතින් ඒකෙදිත් අර වගේම තමයි regression සහ classification තමයි මෙතෙන්දි කරන්නේ. ඊළඟට අන්න එනවා අලුත් දෙයක්. අපි level 8 වල ensemble learning. එතකොට මෙන්න මේක වැදගත්. අපි industry level එකේදී මේ ensemble learning අපි use කරනවා. සමහර අය අද අහන්න පුළුවන් මේක. ඉතින් අපි industry level එකේදී මේ ensemble learning කියන්නේ සරලවම මේක අපි එක මොඩල් එකකින් දැන්වා ප්‍රෙඩික්ෂන් එක ගන්නවා ඇති. හැබැයි අපි මේක මොඩල් කිහිපයක් යටතේ කියන්නේ ඉන්ජිනියරින් තියරි එකක් ඇතිව ඒ කියන්නේ එක විදි තියෙනවා. මේකේ මධ්‍යන්නය ගන්නවා. මොඩල් කිහිපයක මධ්‍යන්නය ගන්නවා. ඊට පස්සේ මොඩල් දෙකක ඇවරේජ් එක එකතු කරලා අනිත් එකත් එක්ක සංසන්දනය කරලා එහෙම බලනවා. ඒක එක විදි තියෙනවා. අන්න එහෙම අපි මේකෙදී මොඩල් කිහිපයක් එකතුව ප්‍රෙඩික්ෂන් එකක්
කරන එක තමයි මේ ඉන්සෙම්බල් ලර්නින් කියන්නේ. එතකොට මේ දේවල් හරිම වැදගත්. වාට දැන්ට ඉන්ටර්වයුව එකකට ගියත් මේ දේ අනිවාර්යෙන් අහනවා. මොකද මේක ඉන්ඩස්ට්‍රී ලෙවල් එකේ යූස් වෙනවා. හරි. ඊට පස්සේ මොඩල් එවලුවේෂන් ඇන්ඩ් ෆයින් ටියුනින් ඒක කියන්න ඕනේ නැහැ. ඉතින් ඒකෙදී අපි ROC values ගැන k values ගැන ඊට පස්සේ මේවා මොඩල් එකක් ෆයින් ටියුන් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඔප්ටිමයිසේෂන් ගැන කතා කරනවා. ඒ දේවල් අපි ඒකෙදි කතා කරනවා. හයිපොතෙසිස් ටෙස්ටිං. ඊට පස්සේ අපි ඔන්න එනවා මේ වැදගත් පාර්ට් එකට. අපි software engineering වල life cycle software engineering life cycle එකක් තියෙනවා වගේම මේ machine learning වලත් life cycle එකක් තියෙනවා. ඉතින් ඒක අපි කතා කරනවා. පළවෙනියට SOW අපි කරනවා requirement and scope for works. ඊට පස්සේ data collection, data cleaning, ඊට පස්සේ feature engineering, model selection and training, model fine tuning, model deployment, model monitoring and feedbacks, ML ops කියන එක මෙතෙන්දී මේ විදිහට ML life cycle එක ගැන අපි මේකෙදි කතා කරනවා. හරිද? ඊට පස්සේ ඔන්න එනවා අපි feature engineering. feature engineering කරද්දී මේකෙදී එන්නේ අපි හිතමු data set එකක් ගත්තාම අපි ඒකේ තියෙන මම දැන් කියන columns කියලා. අපි දැන් ඒ columns හරියට ඒ කියන්නේ ඒකේ තියෙන features හරියට අඳුර ගන්න ඕනේ. ඒ features වල තියෙන කොහොමද data set එක ගන්න ඕනේ කියලා අපි හිතන්න ඕනේ. අන්න ඒ දේවල් කතා කරන එක තමයි මෙතෙන්දි කරන්නේ. හරිද? දැන් ඒක දැන් නොතේරෙන්න පුළුවන්. හැබැයි ඒක ඒ වෙලාවදී ඔයාලට තේරෙයි මේ එන පාත් එකත් එක්ක අපි ඒ පාඩම කවර් කරන්නේ. හරි. ඊට පස්සේ ඔන්න අපි කලින් කතා කරේ unsupervised learning. ඊට පස්සේ මෙතන එනවා supervised learning ගැන. මේකෙදිත් machine learning වල subset එකක් unsupervised learning කියන්නේ. එතකොට මේවා කතා කරනවා. දැන් මෙතෙන්දී ඒක කතා කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මේ unsupervised learning ගැන අපි මෙතෙන්දී practical example එක කතා කරනවා. ඊළඟට මේ හැම එකේම ඔයාලට මේ හැම level එකේම පොඩි quiz එකක් සහ practical project එකක් අනිවාර්යෙන් include වෙනවා. ඊට පස්සේ ඔන්න වෙනවා අපේ capstone project දෙකට. අපි healthcare prediction එකක් හදනවා. ඉතින් ඔයාලට පේනවා project charter meeting එකක් තියෙනවා කියන්නේ ඇත්ත business scenario එක client ඇවිල්ලා ඒ requirement එක කියන තැන ඉඳන් ඔන්න අපි project එක continue කරනවා. ඉතින් ඒකෙදී අපි කතා කරනවා දැන් ඔයාලට පේනවා ඇති මේ project එකේදී capstone එකේදී 98ක් accuracy එක තිබ්බත් ඒක කොහොමද fail වෙන්නේ කියලා අපි ඒතෙන්දි පෙන්නලා දෙනවා. ඊට පස්සේ ඒව ඇනලයිස් කරන්නේ කොහොමද අපි error එක අඳුනගෙන. ඊට පස්සේ ඒ error එකට කොහොමද අපි මොඩල් එකට විසඳුමක් ගේන්නේ. ඒ failure එකට කොහොමද විසඳුමක් ගේන්නේ. එතකොට අන්න ඒ දේවල් ඔයාලට මේකෙදි කතා කරනවා. ඒ deployment දක්වා යනවා. ඊළඟට අපේ ඊළඟ capstone project එක credit risk modeling එකක් අපි කතා කරනවා. ඒකෙදිත් ඒ විදිහටම තමයි feature engineering මේ ගොඩාක් දේවල් මේකෙදි කතා වෙනවා. හරි. ඊළඟට ඔන්න ML ops and cloud tools ගැන කතා වෙනවා. ඒ කියන්නේ ඔයාලට අර ML life cycle එකේ අවසානට තිබ්බ monitoring and feedback. එතකොට model deployment එකත් ML ops වලට අයිති වෙනවා. ඉතින් මේකෙදී ML ops tool ගැන කතා කරද්දී අපි ඉන්ඩස්ට්‍රි එකේ බහුලම භාවිතා වෙන දෙයක් තමයි AWS SageMaker එක. ඉතින් ඒකෙදී අර මෙහෙමයි තව එක එක කම්පැනි හදපු tools තියෙනවා. එතකොට අපි full life cycle method එකක් pipeline එකක් build කරන්න එක එක tools ගොඩක් පාවිච්චි කරනවා. හැබැයි මේ SageMaker එකේ තියෙන වැදගත්කම තමයි මේකේ ඔක්කොම කියන්නේ මේ production එකට යන ඔක්කොම tools මේක ඇතුලේ තියෙනවා. AWS දන්නවා ඇති. ඉතින් මේකේ account එකක් හදන තැන ඉඳන් අපි කියලා දෙනවා. එතකොට මේකේ මේ API එකක් කියන්නේ මොකක්ද? fast API එකක් කොහොමද අපි model එකක් deploy කරන්නේ? ඒව පවා අපි මේකෙදි cover කරනවා. ඊළඟට version control system එකක් කොහොමද JIT එක වැඩ කරන්නේ? මොකද ඔයාලට තනියෙන් වැඩ කරන්න නෑ industry එකේ ගියත් machine learning වල වුණත් ඔයාලට මේක කරන්න වෙනවා. එතකොට මේකේ මේ versioning ගැන අපි කියලා දෙනවා. ඒ විදිහට ඒක cover කරනවා ML ops ගැන
පොඩි පාර්ට්ස් ටිකක්. කියන්නේ ලෝබ්ස් කියන වෙනම රෝල් එකක්. ඒක ගොඩාක් ලොකුයි. හැබැයි ඒකෙදි ඔයාලට බේසික්ස් ටික සාමාන්‍යයෙන් වැඩ කරගන්න පුළුවන් ලෙවල් එකේ බේසික්ස් ටික ඇඩ්වාන්ස් නැති බේසික්ස් ටික කවර් කරනවා. ඊළඟට අවසානයට අන්න ලෙවල් අපි හැකතන් චැලෙන්ජ් එක තියෙනවා අවසානට. ඒකෙදි මම කලින් කතා කරා වගේම තමයි ඒක මිනි හැකතන් එකක්. මේකෙදි අනිවාර්යෙන් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් ඔයාලා හදන්න ඕන, ප්‍රසන්ටේෂන් එකක් කරන්න ඕන. ඒවා බය වෙන්න එපා. ඒවා හැදෙන්න ඕන. මොකද ඉස්සරහට යනවා නම් මේ දේවල් කරන්න ඕන අනිවාර්යෙන්. එතකොට මේකෙදි අපි ඒ දවස්වලදී මේක දැනුවත් කරන්නම්. ඔයාලට කොහොමද තියන්නේ? මේක දැන්ට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකේ තියෙන මොනවද rules regulation ඔයාලට කොච්චර ස්කෝප් එකකින්ද මේක තෝරගන්න පුළුවන්. සාමාන්‍ය කරන්න කාලෙත් තියෙන පැතොට ඒ rules regulation වල අපි පැහැදිලිව සඳහන් කරනවා සහ මේකේ එක winning place එකක් තියෙනවා. එතකොට පළවෙනි අපි තෝරලා ඒකට gift එකක් එයාට ලැබෙනවා. හරි. එතකොට කලින් කතා කරා මේක කිව්වා කොහොමද අපේ මේ දවස් ටික යන්නේ කියලා. එතකොට මෙතන වැදගත් දේ තමයි paid session එක 15 start වෙනවා වගේම දෙවෙනි session එක 18 තියෙනවා. 18න් පස්සේ අපි poll එකක් දානවා. මොකද ඔයාලට තමයි අපි මේක උගන්වන්නේ. එතකොට ඔයාලට උගන්වනකොට ඔයාලට වැඩි දෙනෙක්ට පුළුවන් දවසක් තමයි අපි තෝරගන්නේ. එතකොට අපි poll එකක් දාලා ඔයාලගෙන් අහනවා ඔයාලට පුළුවන් දවස් මොනවද? අන්න එහෙම දාලා අපි ඔයාලට වැඩි දෙනෙක්ට පුළුවන් දවසක කරනවා සහ රෙකෝඩින් එක ෆලෝ කරන එක ඔයාලගේ වැඩක්. හැබැයි අපේ දැන් ඔයා හිතන්නකෝ ඔයා දවස් දෙකක් පන්තියට ජොයින් වුණොත් අපේ කෙනෙක් ඔයාලට කතා කරනවා. ඒ විදිහට ඔයාට මේ මාස දෙක ඇතුළත අපේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඔයාලට සයින් වෙනවා. එතකොට ඔයාට වැඩ කරන්න වෙනවා මේකට ආවොත්. හරි. ඒ විදිහට තමයි යන්නේ. අපි ආයි ප්‍රසන්ටේෂන් එකට එමු. මේ ඊළඟට අපි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල ඒරියාස් කතා කරමු. දැන් මුළු සම්පූර්ණ බබල් එක තමයි දැන් IT වගේ සම්පූර්ණ බබල් එක තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ඒකේ සබ්සෙට් එකක් තමයි මැෂින් ලර්නින් කියන්නේ. හරිද? දැන් අපි මැෂින් ලර්නින් ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මැෂින් ලර්නින් තමයි කාලයක් තිස්සේ ඩෙවලොප් වෙලා තව ඉම්ප්‍රූව් වෙලා මෙන්න මේ නියුරල් නෙට්වර්ක්ස් ආවේ. එතකොට මැෂින් ලර්නින් වල සබ්සෙට් එකක් තමයි නියුරල් නෙට්වර්ක්ස් කියන්නේ. එතකොට නියුරල් නෙට්වර්ක්ස් වල සබ්සෙට් එකක් තමයි ඩීප් ලර්නින් කියන්නේ. ඩීප් ලර්නින් තව ටිකක් ඉම්ප්‍රූව් වෙලා තමයි ජෙනරේටිව් AI ආවේ. එතකොට ජෙනරේටිව් AI තව ඉම්ප්‍රූව් වෙලා තමයි මේ ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් ආවේ. එතකොට මේ තියෙන්නේ මේ චිත්ත ඒ කියන්නේ මේක තියෙන ඔක්කොම කැටගරිස් ටික නෙවෙයි. ඔයාලට තේරෙන ටික තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ. මොකද උදාහරණයක් විදිහට ඩීප් ලර්නින් වල ජෙනරේටිව් AI කියන්නේ එක සබ්සෙට් එකක් වගේම මේකෙදි තව සබ්සෙට් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ජෙනරේටිව් AI CNN RNN computer vision එතකොට RNN ඊළඟට දැන් ජෙනරේටිව් AI වලත් large language model කියන්නේ එක සබ්සෙට් එකක්. එතකොට මම ඔයාලට තේරෙන මේක දැන් ඔය ChatGPT Gemini ඒ වගේ නිසා මෙතෙන්ට දාලා තියෙන්නේ. හරි. දැන් මේක පැහැදිලි වෙන්න ඕන. එතකොට මේ විදිහට තමයි මේ artificial intelligence වල areas ටික තියෙන්නේ සහ ඒක තුල machine learning කොතෙන්ටද point වෙලා තියෙන්නේ කියලා ඔයාලට දැන් අවබෝධයක් තියෙන්න ඕන. දැන් අපි කතා කරමු මේ machine learning කරලා ඔයාලට යන්න පුළුවන් job opportunities මොනවද කියලා. මේ job opportunities ඔයාට මේක බේසික්ස් එකක් විදිහට අරගෙන යන්න පුළුවන් ප්‍රධාන දෙකක් තමයි මම මේ දාලා තියෙන්නේ. මෙතනින් එහාට ඔයාට ඉගෙනගෙන මේවා දක්වා යන්න පුළුවන්. හරිද? හැබැයි මෙතෙන්දී දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි machine learning ඉගෙන ගන්න නැතුව ඔයාට deep learning කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මොකද deep learning හරියට කරනවා නම් deep learning user කෙනෙක් විදිහට මම කියන්නේ මේ fine tune කරන දේවල් ඒව සරල දේවල් ඔය ලොකු කරගෙන ඉගෙනනවට
මොඩල් එකක් අරගෙන ෆයින් ටියුන් කරනවා කියන්නේ ඒක ලයිබ්‍රරි එකක් පොඩි ඩේටා සෙට් එකක් දාලා ෆන්ක්ෂන් එකක් කෝල් කරන එක පමණයි. එතනින් එහාට ආකිටෙක්චරල් විදියට කොහොමද මේවා කරන්න කියන එකේදී ඔයාට මැෂින් ලර්නින් ඕන වෙනවා. ඒතර මැෂින් ලර්නින් හොඳ බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන එක ඔයාට මේ ශේෂ්ත්‍රය තුල ඉස්සරහට යනවා නම් ඒක අනාගතයට කරන ආයෝජනයක්. හරි. අපි යමු පළවෙනියට මොවාට ඩේටා සයින්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට AML ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන්. දැන් මම මේ දෙක ප්‍රශ්න අහන්න කලින් කියන්නම් මේක දෙකේ වෙනස මොකක්ද කියලා. සාමාන්‍ය ඩේටා සයින්ටිස්ට් කෙනෙක් එයා අතින් කෝඩ් ලියලා හැම වෙලාවෙම එයා කරන්නේ ඩේටා සෙට් එකක් අරගෙන එයාගේ දැනුම දාලා එයා මේකෙදී ඩේටා ඇනලයිස් කරනවා සහ ඒ වෙයිදී එයා යම්කිසි තීරණ රිපෝට්ස් ඩෑෂ්බෝඩ් වගේ දේවල් අප්ඩේට් කරන එක තමයි මෙයා කරන්නේ. ඒ කියන්නේ නිකන් රිපෝට් එකක් දෙනවා කියලා හිතන්නකෝ. එතකොට එයා දැන් ඉදිරි අපි එක්සැම්පල් එකක් ගමු. දැන් කාගිල්ස් වගේ ආයතනයක ඉස්සරහා මෙන්න මේ භාණ්ඩය කොච්චරක් දුරට විකිනේවිද කියලා එයා රිපෝට් එකක් හදනවා. අන්න ඒ වගේ කාර්යයක් තමයි ඩේටා සයන්ටිස්ට් කෙනෙක් කියන්නේ. එතකොට AML ඉංජිනියර් කෙනෙක් කියන්නේ මම මෙතනින්ම තීරණය කරන්නකො දැන් මෙයා හදන මොඩල් එක තියෙනවනේ. මෙයා මේ රිපෝට් එක ඇනලයිස් කරලා මොකක් හරි විදියක මේ හදන දේ මෙයා ඩිප්ලොයි කරනවා. මෙයා ඩිප්ලොයි කරා මේක end to end production grade application එකක් විදියට ගෙනියන තැන දක්වා තියෙන ඔක්කොම දේවල් කරන්නේ මෙන්න AML ඉංජිනියර්. එතකොට මෙයා කරන්නේ ප්‍රොඩක්ට් එකක් හදනවා ML workflows තියෙන මෙයා කරන්නේ හැම වෙලාවෙම data set එකක් අරගෙන ඒක ඇනලයිස් කරලා reports හදන එක තමයි මෙයා කරන්නේ. එතකොට ඔයාට දැන් Gen AI engineer ඒ වගේ අලුත් පොසිෂන් තියෙනවා. එතකොට ඒ තෙන්දී වුණත් ඔයාට මේක ඉගෙනගෙන මේ machine learning background එක අරගෙන ඉස්සරහට ඔයාට ඉගෙන ගන්න පුළුවන්. අපේ රිලීස් වෙනවා ඉස්සරහට courses deep learning එකක් රිලීස් වෙනවා ඒ විදිහට ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි machine learning foundation එක අත්‍යවශ්‍යයි. ඒක basics එකක් තියෙන්න ඕන. මොකද දැන් අපි හිතුවොත් IT ඉගෙන ගන්නකොට programming language එකක් අනිවාර්යයි වගේම මේ artificial intelligence වල ඉස්සරහට යනවා නම් machine learning වල foundation එකක් ඕන. හරි. මුලින්ම දැන් අපි කාරණේට එමු. machine learning කියන්නේ මොකක්ද? මම මේක නිකන් හැමෝම කරනවා වගේ දැන් මම නිකන් මේකෙදී යම්කිසි මොකක් හරි පැහැදිලි කිරීමක් හෝ මොකක් හරි වාක්‍යයක් දීලා මේක පැහැදිලි කරන්න යන්නේ නැතුව අපි මේක පොඩි එක්සැම්පල් එකකින් ඉගෙන ගමු. ඔයාලා දන්නවා ස්පෑම් ඊමේල් එනවා ඔයාලගේ ඊමේල් බොක්ස් එකට. ඉතින් ස්පෑම් ඊමේල් එකක් කියන්නේ දැන් මේක ඔයාලට හොඳට පේනවා මේක ස්පෑම් ඊමේල් එකක්. ඉතින් මෙන්න මේ ස්පෑම් ඊමේල් කියන දේ දැන් මේක අපි ගමුකෝ Gmail කියලා. එතකොට Gmail එක Google ලනේ. Google ලා කොහොමද මේ ස්පෑම් ඊමේල් ඩිටෙක්ට් කරන්න මැෂින් ලර්නින් ඇල්ගොරිතම් එකක් බිල්ඩ් කරේ කියලා අපි ඉගෙනගෙන ඒ කොටස අනුව යමු. අපි මුලින්ම හිතමු මේ මැෂින් ලර්නින් එන්න කලින් Google ලා කොහොමද මේ ස්පෑම් ඊමේල් not ස්පෑම් ඊමේල් ක්ලාසිෆයි කරේ. ඒගොල්ලෝ කට්ටිය දාලා මේ ඊමේල් ඔක්කොම චෙක් කරා එකින් එක. මේක ස්පෑම් මේක not ස්පෑම් මෙහෙම බැලුවා. ඒක ප්‍රැක්ටිකලි කරන්න බැරි වැඩ. දැන් අපි බලමු දැන් මෙතෙන්දිම මේ ජොබ් පොසිෂන් එකට අලුත් කෙනෙක් එනවා නම් කොහොමද මෙයා මේ ජොබ් එකට එන්ටර් වෙන්නේ? කොහොමද මෙයාට දෙනවා මේ ඩේටාබේස් එකක් ස්පෑම් ඊමේල් 1000ක් ස්පෑම් නැති ඊමේල් 1000ක් එයාට දෙනවා. එයාට මෙතන රිෆර් කරන්න කියනවා මේ ඊමේල්ස් ටික. එතකොට මෙයා රිෆර් කරාම මෙයාගේ ඔළුවේ හැදෙනවා අන්න මේක සස්පිෂස් ඊමේල් IDs ටික යාට ඔළුවට එනවා මේක මෙන්න මේ වගේ වෙන්නේ නැති. ඒ කියන්නේ ඒක පැටර්න්ස් මෙයා අඳුර ගන්නවා. අන්න එහෙම මෙයා ලර්න් කරාම මෙයාට පුළුවන් වෙනවා මොකද්ද මේක ස්පෑම්ද not ස්පෑම්ද කියලා ඩිටෙක්ට් කරන්න. හරි. මේ
කලින් අපි කතා කර මනුස්සයා අපි අයින් කරලා මෙතෙන්ට දානවා අපි ප්‍රෝගෑම් එකක්. එතකොට මේකෙදී මේ ප්‍රෝගෑම් එකත් කරන්නේ මේ ඊමේල්ස් ටික රෙෆර් කරලා මෙයා ස්පෑම්ද ඩොට් ස්පෑම්ද කියලා මෙයාට අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන් වෙනවා. හැබැයි මේක ප්‍රෝගෑම් එක රන් වුණාම එළියට එනවා මොඩල් කියලා ෆයිල් එකක්. හැබැයි මෙතෙන්දි මේ පැටර්න් සඳරගන්නෙත් මෙන්න මේ නම්බර්ස් විදියට. මෙන්න මේක තමයි මැෂින් ලර්නින් වල ස්පෑම් නොට් ස්පෑම් වල තියෙන කන්සෙප්ට් එක. මෙන්න මේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන ෆේස් එකට කියනවා මේක ට්‍රේනින් ෆේස් එක කියලා. හරිද? එතකොට මොඩල් එක ට්‍රේන් කරනවා කියන්නේ මෙන්න මේ ඩේටා සෙට් එක අපි ප්‍රෝග්‍රෑම් එකට ට්‍රේන් කරන්න දීලා අපි එක්ස්පෝර්ට් කරගන්නවා මොඩල් කියලා ෆයිල් එකක්. ඒ ෆයිල් එකට පුළුවන් මෙන්න නොට් ස්පෑම්ද ස්පෑම්ද කියලා ඩිටෙක්ට් කරන්න. එතකොට මෙයා වැඩ කරන්නේ මෙන්න නම්බර්ස් පැටර්න් හරහා තමයි වැඩ කරන්නේ. කලින් කෙනා මොනවද මේ වගේ අපිට හිතන්න පුළුවන් මේක නම්බර්ස් වලින් නෙවෙයි ටෙක්ස්ට් වලින් පැටර්න්ස් වලින් ටෙක්ස්ට් පැටර්න්ස් තමයි යා යූස් කරන්නේ. ඉතින් මේක තමයි මැෂින් ලර්නින් කියන්නේ. බලන්න ඕක මම සරලව කියලා දුන්නා අර ඒක අර්ථය එතකොට ඔයාට ඔළුවට යනවා. එතකොට මේ මොඩල් ෆයිල් වල වල් දන්නවනේ දැන් ඉමේජ් එකක් ගත්තොත් .png නැත්නම් වීඩියෝ එකක් ගත්තොත් .mp4 ඒ වගේ එක්ස්ටෙන්ෂන් තියෙනවා. මේ මොඩල් ෆයිල් එකෙත් ඔයාට හම්බ වෙනවා pkl joblib h5 pb keras pt කියලා මෙන්න මේ වගේ මේ මොඩල් ෆයිල්ස් තියෙනවා. ඉතින් මේ මොඩල් ෆයිල් එක අරන් තමයි අපි මේ මැෂින් ලර්නින් වල ප්‍රෙඩික්ෂන් ගන්න. අපි මේකත් ඉගෙන ගමු. අන්න දැන් මේ මම කිව්වා මෙන්න මේ කොටසට තමයි කියන්නේ මේ ට්‍රේනින් ෆේස් එක. මේ අපි ට්‍රේන් කරපු මොඩල් ෆයිල් එක අරගෙන නිව් ඊමේල් එකක් ආවම ඒක not spamද කියලා ඩිටෙක්ට් කරන ෆේස් එකට කියනවා අපි ඉන්ෆරන්ස් කියලා කියනවා. හරිද? તો ට්‍රේනින් ෆේස් එක දැන් ඔයාලා වචන තුනක් ඉගෙන ගත්තා. වචන තුනගේ හතරක්. එතකොට කොහොමද මේ ඩේටා සෙට් එකක් මේක මේ ට්‍රේන් වෙන ෆේස් එක මොකක්ද? එතකොට මේ මොඩල් එක කියන්නේ මොකක්ද? ඊළඟට මේ ට්‍රේනින් ෆේස් එක කියන්නේ මොකක්ද? සහ ඉන්ෆරන්ස් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. එතකොට මේවා මැෂින් ලර්නින් වල භාවිතා වෙන වචන. හරිද? හරි. ඊට පස්සේ අපි බලමු ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑම් එකක් සහ මැෂින් ලර්නින් එකක් අතර වෙනස. දැන් මේ මම සරල සූත්‍රයක් ගත්තා. y = x ධන x ගුණ කිරීම x. මේක හැමෝටම තේරෙන්න ඕන. දැන් මම මේ සූත්‍රයට 5 කියන එක දුන්නොත් x කියන්නේ 5. එතකොට 5 වරක් 5 25යි කියලා එනවා. ඒක තේරෙනවද හැමෝටම? හෑන්ඩ් රේස් කරන්න. එම තේරෙනා ඉන්න ඕන. මොකද දැන් මේ ආෆ්ටර් A level වගේ අය ඉන්නවා. හරි. thank you. මම අහන්නේ ඒක ගැටලුවක් නොවෙන්න හැමෝටම. හරි. මේක තේරෙනවා. එතකොට මෙතෙන්දී අපි ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑම් වලදී අපි ලොජික් එක සහ ඉන්පුට් එක දෙකම අපි ඉන්සර්ට් කරනවා අපේ ප්‍රෝග්‍රෑම් එකට. මොකද්ද y = x ගුණ කිරීම x ඉන්පුට් එක විදිහට 2 3 4 5 එක අපි මෙන්න ප්‍රෝග්‍රෑම් එකට ඉන්සර්ට් කරනවා. ප්‍රෝග්‍රෑම් එක තුල මේක වැඩ කරලා අපිට අවුට්පුට් එක එනවන්න 2 වරක් 2 4යි. 3 වරක් 3 9යි. 4 වරක් 4 16යි. 5 වරක් 5 25යි. ඊට පස්සේ අපි මැෂින් ලර්නින් වල කරන්නේ මේක වෙනස් දෙයක්. අපි මේකදී ඉන්පුට් අවුට්පුට් දෙකම දෙනවා. එතකොට මෙන්න ඉන්පුට් අවුට්පුට් දෙකම අපි ඉන්සර්ට් කරනවා. එතකොට ML ප්‍රෝග්‍රෑම් එකෙන් අපිට අන්න ඇල්ගොරිතම් එක එක්ස්පෝර්ට් කරනවා. එතකොට අවුට්පුට් එක විදියට දෙනවා. එතකොට මේ ඇල්ගොරිතම් එක තියෙන ෆයිල් එක තමයි මොඩල් එකක් කියලා කියන්නේ. මේක සරලව මෙහෙම නෙවෙයි. මේක පැටර්න් එක අඳුර ගන්න ෆයිල් එකක්. හැබැයි මේක තුලින් හැමෝන්ටම තේරෙන්න ඕන මේක ට්‍රැඩිෂනල් ප්‍රෝග්‍රෑමින් මැෂින් ලර්නින් වැඩ කරන්නේ කොහොමද කියන එක. මීට වඩා වෙන ක්‍රමයක් නැහැ කියලා දෙන්න. මේක තේරුණා පොඩ්ඩක් හෑන්ඩ් රේස් කරන්න. හොඳයි. අපි ඊළඟට කලින් කතා කරා වගේම හොඳයි thank you. අපි මේක අද සෙෂන් එක ස්ටාර්ට් කරනවා. තොර ජුලි 12 හෙට සෙෂන් එක තියෙනවා.
ඉතින් අද ජොයින්ඩුන් නැති අයටත් ඔයාට දැනුවත් කරන්න පුළුවන් ඔයාලගේ යාලෝ ඉන්නවන ඉක්මටේගොල්ලු දැනුවත් කරන්න තාමත් ජොයින්නන්න අවස්ථාව තියෙනවා ඔව ඒ විදිර තමයි ඉතින් මේක පේමන්ට් එක කලින් කතා කරාවගේම 10,000ක් වෙන්නේ ෆුල් පේමන්ට් එක පාර ගෙවන්නවන නැත්තම් 6,000 ඉන්ස්ටෝල්මන්ට් විදියට ගෙවන්න පුළුවන් දැන් අපි යමු Q&A සෙෂන් එකට ඉතින් අද පැය 3ක් කරන්න හැ අද පැය 2යි මොකද එක වැඩි වෙන්න පුළුවන් සහ අද ගොඩක් අයට සම්බන්ධ වෙන්න බැහැ ඒක නිසා පැය 3ක් ෆ්‍රී සෙෂන් එකේ කරන්න හැ මොකද මේක සරල කරලා පොඩ්ඩක් ඔයාලට මේකෙදි දැනගන්න ඕනේ මේක කෝස් එක මොන වගේද මොන දේවල්ද කවර් වෙන්නේ මේක ඔයාලට සුදුසුම එකක්ද කියන එක නේ එතකොට අපි ඒක පැය දෙකකින් ඔයාලටත් ලේසි වෙන්න කරනවා දැන් ඔයාලට පුළුවන් මම මයික් එක අන්මියුට් කරන්න අවස්ථාවක් දෙන්නම් සහ චැට් එකට දාන්න පුළුවන් ඔයාලගේ ප්‍රශ්න තියෙනවා නම් ඕනම දෙයක් ඔයාට තේරෙන්නේ නැති කන්සෙප්ට් එකක් මේකෙදි කවර් වෙන දෙයක් කෝස් එකේදී ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් recordings recording validation time දැන් රෙකෝඩින් වැලිඩේෂන් ටයිම් එක අපි ලයිෆ් ටයිම් ඇක්සස් දෙනවා අපේ LMS එක තියෙනවා 02lab.com ඔයාලට බලන්න පුළුවන් දැන් වුණත් අපේ දැන් කලින් කෝස් එක ලර්න් කර ඔයාලට 02lab කියලා සර්ච් කරාම මේ රිසල්ට් එකේ බලන්න පුළුවන් එනවා ඉතින් මේකේ ඔයාලට ගියාම කෝසස් යටතේ මේ දැන් අපේ මේ තියෙන්නේ අපේ කලින් ෆස්ට් බැජ් එක ඉතින් මේකෙදී තාම වෙල ඔයාලට ඇක්සස් දුන්නේ නැහැ ලයිෆ් ටයිම් ඇක්සස් ඔයාලට තියෙනවා දැන් මේ අපේ ෆුල් ස්ටැක් එක අපි කරලා මම හිතන්නේ අවුරුදු 6ක් විතර වෙනවා එතකොට ඒගොල්ලොන්ට තාමත් බලන්න පුළුවන් ලයිෆ් ටයිම් ඇක්සස් ඔයාලට කෝස් එකේදී ලැබෙනවා රෙකෝඩින්ග්ස් වලට ඒ ලෙවල් වලට ආර්ට් කරන කෙනෙක් නෑ ප්‍රශ්නයක් නෑ ඒ ලෙවල් වලට ආර්ට් කරන කෙනෙක්ට වුණත් මේකට එන්න නම් ගණිත දැනුමක් අවශ්‍ය නෑ එකතු කිරීම අඩු කිරීම පුළුවන් කෙනෙක්ට වුණත් මේක ඇවිල්ලා කරන්න පුළුවන් Python knowledge එක ඕන නැහැ ඒ කෙනෙක්ට වුණත් මේක ඇවිල්ලා කරන්න පුළුවන් සතිය දවස් කීයක් තියෙනවද ඔව් දැන්ට නම් මං හිතන්නේ ගොඩක් මෙහෙමයි සතිය දවස් කීයක් තියෙනවද කියන එක නෙවෙයි ඔයාලට වැඩිම දෙනෙක්ට පුළුවන් දවස් තමයි අපි දාන්නේ සාමාන්‍යයෙන් මං හිතාගෙන ඉන්නේ සතියට දවස් 3ක් හෝ 4ක් දාලා කවර් කරන්න අපි බලමු ඔයාලට කොහොමද දවස් පුළුවන් කියලා ඒක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ එතකොට දැන් දවස් 3 දානවා නම් පැය 3කුත් දවස් 3 දානවා නම් පැය 4කුත් එහෙම අපි ඒක අදාළ කන්ටෙන්ට් එකේ ඩියුරේෂන් එකට ගලපනවා අපි බලමු සර් අනිවාර්යෙන් අද ජොයින් වෙන්න බැරි වුණායට හැමෝටම රෙකෝඩින් එක අපි YouTube link එකක් විදියට ෂෙයා කරනවා තවමත් ජොයින් වෙන්න පුළුවන් අද රෙකෝඩින් එක බලලා වුණත් ඒක ෂෙයා කරනවා ගෲප් එකට සාමාන්‍යයෙන් අද 12:01 වගේ වෙද්දි රෙකෝඩින් එක අප්ලෝඩ් වෙයි මැක්ස් වල ගොඩක් දුරට නෑ මේ අවකලනය අනුකලනය ගොඩක් දුරට කියන එකදී ඔයාට අවකලනය අනුකලනය දැනන් ඉන්න අවශ්‍ය නැහැ ඒවට බය වෙන්නත් එපා මොකද මම මෙතෙන්දි කරන අවකලනය අනුකලනය අර ඕගොල්ලොන්ට ඒලෙවල් මැක්ස් වල අවුල්ලු නව එකැන එක අමාරු නවකලනය අනුකලනය කියලා බයවෙන්න දෙයක් නැහැ මොකද ඒක මම අවශ්‍ය විදියට උගන්නනවා ඒක නිසා බයවෙන්න එපා හරි කොට හරි ඊළඟ ප්‍රශ්න ටික බලමු කෝස් එක ඩියුරේෂන් එක මන්ත්ස් කියලා
2 months ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ මම පැහැදිලි කරා මම හිතනවා ජොයින් වෙන්න ඇත්තේ මැදදී මම අන්ඩර්ග්‍රැජුවේට් ස්ටුඩන්ට් කෙනෙක් මම කරන්නේ ඉන්නේ ඒයි බට් ජොබ් හොයාගන්න පුළුවන් කියලා ඔයක් තියෙනවා ඉන්ටර්න් හොයාගන්න නෑ ඒක වාට අනිවාරෙන් දැන් සොෆ්ටය ඉංජිනීරින් කරලා වාට එසී කරලා ජොබ් හොයා ගන්න පුළුවන් නම් 150ක් ප්‍රොබිලිටිය එක තියෙනවා නම් මේකෙදි 170ක් 80ක් ප්‍රොබිලිටිය එකක් තියෙනවා මොකද හැමෝම AIML මැෂින් ලර්නින් ඉංජිනියර් කෙනෙක් වෙන්නේ නැහැ හැබැයි ඔයා සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් වෙබ් ඩිවලොප්මන්ට් UI UX ඩිවලොපර් ඒ වගේ ගත්තොත් ඒවට ගොඩාක් තරග තියෙනවා හැබැයි ඔයාට මේක ඉගෙන ගන්න එක මැෂින් ලර්නින් ඉංජිනියර් කෙනෙක් විදියට එතන ඔයාට ඔපොචුනිටියක් තියෙනවා වගේම සොෆ්ට්වෙයාර් සයිඩ් එකට ඔයාට යද්දි මේ දේවල් තියෙන එක ඔයාට ප්ලස් පොයින්ට් එකක් වෙනවා. එහෙම කියපු අයත් ඉන්නවා. හෙට ඉඳන් සෙෂන් ලෙසන් හෙට ඉඳන් අපි මේ දැන් කොහොමත් අද පොඩි සෙෂන් එකක් කරා එක අපි කතා කරා ඒ කියන්නේ මැෂින් ලර්නින් පිළිබඳ දැනුමක් නැති අයට පොඩි නොලේජ් එකක් දුන්න මේ මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. ඒතකොට අදත් සෙෂන් එකක් කරා. හරිද? එතකොට හෙට ඉඳන් අනිවාර්යෙන් සෙෂන් තමයි කරන්නේ. තව තියෙනවද? හෑන්ඩ් රේස් කරන් ඉන්නවා දෙන්නෙක් හෑන්ඩ් රේස් කරන් ඉන්න ප්‍රශ්නයක් අහන්නද? ප්‍රශ්නයක් අහන්න පුළුවන් මයික් ඔන් කරලා. ගැටලුවක් නැහැ. හරි ප්‍රශ්නෙත් ඉවරද? මම ලැබුණේ ටිකක් පරක්කර මට ලේට් වුණා වෙන්න මට දැනගන්න පුළුවන් කෝස් P එක කොහොමද කියලා. ඔව් කෝස් P එක අපේ 12000ක් වෙන්නේ. ඔයාලා රෙකෝඩින් එක අනිවාර්යෙන් ෆලෝ කරන්න රෙකෝඩින් එක අප්ලෝඩ් කරනවා. කෝස් P එක 12යි. එතකොට ෆුල් පේමන්ට් එක ගෙවනවා නම් 2000ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා 10000කට තමයි එතකොට ඔයාලා කොක් එක කරන්න ඕනේ ඉන්ස්ටෝල්මන්ට් විදියට යන්න පුළුවන් එතකොට මේ සතියේ හැම දවසම වගේ තියෙනවාද කොහොමද නෑ සතිය හැම දවසකම නෑ අපි දවස් 3ක් හෝ 4ක් දාන එතකොට ඒ දවසේ පැය 3ද 4ද කියන එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලට පෝල් එකක් අපි ඇරේන්ජ් කරනවා ඒ දවසේදී පෝල් එක ඔයාලට දානවා එතෙන්දී ඔයාලට වැඩිම කට්ටියට පුළුවන් දවස තමයි අපි arrange කරන්නේ. හරි. අනිවාර්යෙන් රෙකෝඩින් එක follow කරන්න. පුළුවන් වුණොත් time stamp එක දාන්නම් වැදගත් කොටස් වල රෙකෝඩින් එක එතකොට ඔයාලට ගාලා බලා ගන්න පුළුවන්. හරි. තව ප්‍රශ්න තියෙනවද? මැදදී join වුණා ඉන්නවා නම් මේගොල්ලෝ බය වෙන්න එපා. මේ රෙකෝඩින් එක තියෙනවා. සහ අපි වැදගත් ටික ගෲප් එකට මැසේජ් එකක් විදියටත් ඩිලිවර් කරන්න බලන්නම්. ඔව්. හරි තව ප්‍රශ්න. මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් මම ඩිග්‍රී එක සිලෙක්ට් කරේ ඉන්නේ CS and data science මේ දෙකෙන් හොඳ ඩිග්‍රී එකක් කියන්න පුළුවන්. මෙහෙමයි computer science and data science නේ. ඒක එහෙම කියන්න අමාරුයි මොකද ඔයා යන පැත්තත් එක තමයි බලන්න ඕනේ. දැන් ඔයා ඒ කියන්නේ යන ඔපචුනිටි එක දැන් ඔයාට රිසර්ච් පැත්තෙන් ඒ කියන්නේ මේ ඇකඩමික් පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්නවනම් ලෙක්චරින් හෝ මොකක් හරි එතකොට ඒකෙදි රිලයබල් වෙන කෝස් එක තියෙනවා. එතකොට ඊළඟට ඔයා ජොබ් ඔපචුනිටිස් පැත්තෙන් යනවා නම් මේ විදියට තියෙනවා. ගොඩාක් පැරාමීටර්ස් තියෙනවා. මෙහෙම වුවටම කියන්න බෑ. මේ දෙකම හොඳයි. එතකොට ඔයා යන සයිඩ් එක අනුව තමයි මේක තීරණය වෙන්නේ. ඔයාට මේක අහගන්න පුළුවන් අපේ නම්බර් එකට හරි කෝල් එකක් දීලා ඔයාගේ රික්වයර්මන්ට් එක කිව්වොත් අපේ පැත්තෙන් උදව් කරනවා. අනිවාර්යෙන්ම මොකද අපි එහෙම කෝස් එකට ආව නැහැ කියලා නෑ. ඕනම ළමයෙක්ට නොදන්න දෙයක් තියෙනවා නම් අපි හෙල්ප් කරනවා. Google Meet එකේදී Zoom හරි ඒක හොඳ ප්‍රශ්නයක්.
අපි ඉස්සරහට ගැන පේට් සේෂන් වලට ජොයින් වෙන්න තියෙන්නේ සූම් එකින් මං හිතනවා සූම් එක ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මොකද Google Meet එකේ රෙකෝඩිංස් අපිට ගන්න අමාරුයි සූම් එකෙන් මට එවෙනම රෙකෝඩිං එක වලට LMS එකේ හෝ නැත්තම් අප්ඩේට් කරන්න පුළුවන් ඒක මං හිතනවා ඔයාලට වැදගත් කියලා මොකද රෙකෝඩින් එකක් ඔයාට ඒ සෙෂන් එක මිස් වුණොත් ඊළඟ සෙෂන් එකට එද්දී රෙකෝඩින් එක බලලා එන්න ඕනේ. ඒකට අපේ පැත්තෙන් වෙලා ගියොත් ඔයාලට ඒක ගැටලුවක් තියෙනවා. beginners developer වගේ සර් කිව්වේ කැටගරි 4ම එකම කෝස් කන්ටෙන්ට් එක ඔව් අන්න ඒක හොඳ දෙයක්. මේ හතරටම එකම කෝස් කන්ටෙන්ට් එක නෙවි මේකෙදි personalized learning path තියෙනවා. ඒ කියන්නේ දැන් මේ රිසර්ච් අයට තියෙන දවස් ඕගොල්ලෝ එන්න අවශ්‍ය නැහැ. තොට ඒගොල්ලොන්ට වෙනම දවස් අපි දානවා. ඕගොල්ලොන්ටත් කැමති නම් දැන් ඉතන්නක බිගින කෙනෙක්ට මේ දක්වා දුරට මේ කෝසකෙද යන්න පුළුවන් මේ බූට් කැම්පේගෙදී. තකොට වාට ඒක අවශ්‍යතාවය මත මේක එක්ස්ටනල් දවසක්නේ මේ වයිවහකට කෝමද පේස් කරන්න ඒක්ස්ටනල් දවසට වාට ජොයින්න්න පුළුවන් එතකොට කාටවත් අඩු පාඩුවක් වෙන්න හැ තොර මේ ගොල්ලොන්ටත් මේ රිසර්චර්ස්ලා විදියට මෙතන ඒ පෝෂන් එක හිටියට ෆෝතිය ස්ටඩන් කෙනෙක් ඉතින් අපිට හිතන්න පුළුවන් ඇකඩමි රිසර්ච කෙනෙක් එතකොට මෙයාට මේ ලෙවල් එක කරුණු නැත් අවබෝධය නැති නිසා තමයි මේක කරගන්න බැරි තොට ඒගොල්ලොන්ටත් මේ දේවල් අනිවාරෙන් ඉගෙන ගන්න ඕන තොට ඒගොල්ලොන්ටත් මෙතන පාඩුවක් වෙන්න හැ හරියටම ෆ්ලෝ එක දැන්වා මේ ඇවිල්ල ඉන්නේ ඒ දක්වා යන්න බැරි නිසාන එතකොට ඒක අපි මුල ඉඳලා හරියට ඉගෙන ගන්න එක තමයි වැදගත් වාටිතින් එහෙම හිතන්නකෝ පයිතන් සෙටප් කරන්න ෆංක්ෂන් එක දන්නවා ඉතින් ඒ වගේ දේවල් මිස් කරන්න පුළුවන් හැබැයි අර මැතම් අපි මැක්ස් පාට්ටික ඒ දේවල් වුණත් දන්නයට බවා ප්‍රෝගමිං එක රිලේටඩ් වුනාම එතන ප්‍රශ්නයක් තියෙනවනේ ඒක නිසා ඒක උනත් ඒගොල්ලොන්ට වැදගත් රද හිත නැට්ටයි වෙලාව ඉක්මන්ට ඉවර වුණා හිතුවෙන වෙච්චරික්මට ඉවර වෙයි කියලා හරි තා ප්‍රශ්න තියෙනවන අහන්න පුළුවන් කොමත් හොඳයි අත රෙකෝඩිංස් බලන්නයට රෙකෝඩින් එක ගොඩක් දික්කුණොත් ටිය කමාරුයිනි ඒක නිසා මුන්න එක හොඳයි හරි තාව දැනගන් දේවල් තියෙනවාද අපි පොඩ්ඩක් බලමු තව ඕගොලොන්ට ප්‍රශ්න තියෙනවන දාන්න අනිවාරෙන් මේ ඒක හොඳයි ඕගොල්ලොන්ට තියෙන ප්‍රශ්නය තව කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුව එතොට යාටත් උත්තරේ ලැබෙනවනි කොඩ අපේ පර්සනල් චැට් එකට මේ මීටින්න එක ඉවරුණාම පර්සන අපේ වටසැප් නම්බ එකට දාලාහන්නත් පුළුවන් ඔයාලට ගෲප් එක ඇඩ්මින් එකට මැසේජ් එක දාන්න පුළුවන් නැත්තම් මම දාන්නම් මේ ඔයාලට නම්බර් එක සහ අපේ ඩීටේල්ස් ටික ඊමේල් එකක් ඕන විදියක ඔයාලට කන්ටැක්ට් කරගන්න පුළුවන් හරි සර් මම මොරටුව කෙනිකල් කරන්නේ මන් ටික මෙකනිකල් සයිඩ් එකට යන්න තමයි කැමති මේක එක ලොකු ඉම්පැක්ට් එකක් වෙයිද අත්‍තරම සිවේ ඔව් මිකනිකල් සයිඩ් එකට ඔව් ඇත්තරම ඉම්පැක්ට් එකක් වෙනවා මොකද වාගේ ප්‍රොජෙක්ස් වලට උනත් ඔයාට මේ දේවල් ඇප්ලයි කරන්න පුළුවන් එතකොට මැෂින් ලර්නින් කියන්නේ IT වලට විතරක් කොටු වෙච්ච දෙයක් නෙවෙයි මැෂින් ලර්නින් කියන දේ මිකට්‍රොනික්ස් මිකැනිකල් එතකොට සිවිල් ඉන්ජිනීරින් මේ වගේ හැම දේටම ඇප්ලයි කරන්න පුළුවන් එතකොට ඔයා ඉන්න ඇපේතම සිවිල් ඉන්ජිනිය කෙනෙක් කියලා එයාට වනත් මේ මැසින් ලර්නින් දැනකින් ඉන්නව නම් එයාගේ ජොබ් ඔපචුන්ටියකට යන්න ප්ලස් පොයින්ටයක් වෙනවා මොකද මේක එය ඊරා එකක් යන්නේ 2026දී එතකොට ඔයාලට අනිවාරෙන් මේක හැමෝන්ටම වැදගත්වෙනවා මං මෙහෙම කියන්න ටීච කෙනෙක් වුණත් මැසින් ලර්නින් දැනන් ඉන්න එක වැදගත්
එක ප්ලස් පොයින්ටයක් වෙනවාම තමයි මොකද අපි හිතමුක සේම් ආගේ සේම් සීබ එක තියන තුන් දෙනෙක් ඉන්නවන්න වාට මැසිල්ලනින් පුළුවන්න ඒක වගේ ප්ලස් පොයින්ටයක් වෙනවා සහවාටිං පදේ මැසිල්ලනින් කියන දේ ඉස්සරහට ඒයි කියන දෙත් එක යන්න ඕන එහෙම නැති අය අනිවාරෙන් ඔය ජොබ් රීපලේස් වෙනවා කියන්න ඒකයි ගැන දන්න කෙනෙක් ඉන්න නිසා වාගේ ජොබ් එක යාගෙන් රීපලේස් වෙනවා හරි අපේ ෆස් බැච්ච එකේ මිකනිකල් ඉංජිනිය ඔය වගේ දේවල් කල්ලා කැරිය එක ස්විච් කරන අයත් හිටියා නැත්තන් ඒ වගේ ජොයින් වුනා එතකොට ෆස් බැච්ච එකේ තවයි හිටිය මොනවත්ම දන්න ආෆ්ටේද වෙල්ලා හිටිය ඒගොල්ලු වනත් කෝස එක හරියට ඉවර කරලා ඒගොල්ලු දැන් ෆ්‍රීලාන්සිං වැඩ කරනවා සමාරු ගොඩක්ක ඉන්ටර්න්ශිප් ඔයාගත්තා ඉන්ටර්න්ශිප් කියන එක ඉතින් නැසිල්ලනින් ඒ සයිට්ස් වලින් හොයාගන්න එක අරසී වගේ සයිට් එක්ක බලද්දී වාට ලේසින් හොයාගන්න පුළුවන් ගොත ගොඩක් ඔපචුන්ටිස් තියෙනවා දැන් ඉහිල්ල බලන්න ලිංකින් වල වනත් වාට ජොබ් ඔපචුන්ටිස් ගොඩක් කැප්ලයි වෙන්න ඔය ජෙන්න ඉංජිනිය ඩීප්ලනින් පැත්තෙන් මැසින් ලනින් පැත්තෙන් අර සයිට්ස් ටිකේ ජොබ් ඔපචුන්ටිස් ටික ඇත්තටම ඕපන්වෙන් නැහැ දැන්ට ෆිල් වෙලා තියෙන්නේ හරි මං හිතනවා තව ප්‍රශ්න නැතුව ඇති කියලා ත ප්‍රශ්න මොනහරි තිබ්බොත් අපේ වත්සප් නම්බ එකට කෝල් එකක් හරි මැසේජයක් හරි ඕන විදිකට වාට හෙල්ප එකක් ගන්න පුළුවන් අපිටස කෝස් එකින් කරලා ඉන්ටර්න් ඇප්ලයි කරන්න පුළුවන් ඕ අනිවාරයෙන්ම පුළුවන් ඉති මං මම එක පෙන්නුවන මේ මෙතන ගෝල් එකක් විදිහට ඒක දාලා තියෙන්නේ අපි ඒකට ෆෝකස් කරන නිසා මේක ඒකට සුදුසුවෙන් හදල තියන්න නිසාම ඒ ගෝල්ස්වලට දාලා තියෙන එතකොට අපි ඒවට ඉන්ටවියස් වා කොහොමද ඉන්ටවියස් පවා තියෙනවා එකන්නේ ඇත්තම එමල් ඉන්ටර්න්ශිප් එකට යද්දී වා ඉන්ටව් එකට ෆේස් කරන එක මෙතන වාලට ඇත්තම ඉන්ටව් එකක් තියලා මේක පැක්ටිකල් සේෂන් තියනවා මේක ඇතුළෙ එතකොට මේකට ඉන්ටව් එකට යන්න පසුබිම විතරක් නිවී වාලට ඒකට පුහුණුවත් ලබල දෙනවා ඒක තමයි අපේ මං කිව්වදේ මේක හරිම ප්ලේස් එකට තමයිවා 2026දී ලර්නින්ස් සේෂන් වැඩි ප්‍රමාණයක් තියෙන සිංහලෙන් පැහැදිලි විගරගන්න පුළුවන් එකම බූට් කැම්ප එක වෙන්නේ සහ මේකට අපි ලොකු 80,000 ලක්ෂ වගේ මුදල් ගන්න හැ දන්න ඇති ඉන්ඩස්ට්‍රේගේදී පොඩි දේවල්ලු ගන්නන්නේ සාමාන්‍යෙන් ලෙසන් කන්ටෙන්ටක් ගත්තොත් පැය 20ක්වත් නැහැ හැබැයි ඒක මාස ගණන් ඇදලා 80,000 වගේ මුදල් ගන්නවා ඒවගේ දේවලට අහුවෙන් එපා මොකද ඒගොල්ලො කරන්න බිස්නස එකක් හැබැයි අපි මෙතෙන්දි බිස්නස එකක් නෙවි කරන්නේ වාට තියෙන ඇති මේ අපි කරන්නේ ඔයාලට හෙල්ප එකක් දෙන්නේ මේක බිස්නස එකක් විදියට කරන දෙයක් නෙවී කොද මටත් ඉඩ තියෙන වෙලාවක කරන්න පොඩිසිෂන් එක කෝගොල්ලොන්ගේ ඉල්ලීම මතම අපි පටන් ගත්ත එකක් සෙකන් බැජ්ජය හරි වැඩි දෙයක් තිබ්බොත් තව හන් දේවල් තිබ්බොත් අපේ වටසප් එක හරහා ඔගොලොන්ට හන්න පුරන් තන් පේඩ් එකෙන් ජොයින් නාට පස ඔගොල්ලොන්ට වටසප් වෙලිනුත් ප්‍රශ්න අහන්න ගරුප් එකක් ඕගොල්ලෝ කොල්ල කතා කරන්න ගරුප් ප්‍රොජෙක්් එකක් කරනවනම් ඒ දේවල්වදී ඒ අවශ්‍ය මැටීඩියස් ටික අපි සලසනවා ඔගොල්ලොන්ට මැසේජ් කර ගන්න දැනුම් බෙදාගන්න පුළුවන් පොඩි කමියුන්ට එකක් වෙනවා මේක ඇතුළත තොටවා කවදවත් හැලෙන්නේ නැහැ මේක කරා කියලා හරි එහෙනම් අපි අදට සේෂන් එක එන් කරමු මම හිතනවා අද සේෂන් එක එන් කරමු